ඔව් අදත් මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ සුපිරි ට්‍රීට්මන්ට් එකක්. ඇත්තටම මේක ඔයගලන්ට නිවසේ තියෙන දෙයකින්ම කරගන්න පුළුවන් නැචරල් ට්‍රීට්මන්ට් එකක් හිස කෙස් වලට සහ අකලට කොණ්ඩේ යනවට. ඉතින් මේ ක්‍රමය ගොඩක්ම සාර්ථක ක්‍රමයක්. ඒ වගේම ලෙහෙසි පහසු කිසිම කෙමිකල් එකක් නැතුව බය නැතුව ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ට්‍රීට්මන්ට් එකක් තමයි මම අද කියලා දෙන්න හදන්නේ. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්න තමයි හිස කෙස් අකලට ගැලවිලා යන එක. ඒ වගේම දුර්වර්ණ වෙලා කොණ්ඩේ හරියට නිකන් ගැට ගැහිලා හරියට නිකන් පිදුරු ගොඩක් වගේ. ඉතින් එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා මේ කොණ්ඩ වලට අධික සැර ෂැම්පු දාලා ඒ වගේම AC ඇතුලේ ඉඳලා ඒ වගේම දවස් දෙපාර තුන් පාර නාලා ෂැම්පු දාලා සබන් ගාලා ඒ වගේ නොයෙකුත් දේවල් කරලා ඒ වගේම කලස් කරලා ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ වගේම ඒව මොකුත් නොකරපු අයටත් ඒ වගේ හැර් ඩ්‍රයි වෙලා තියෙන මොකද මේ සබන් පාවිච්චි නිසා. ඉතින් ඇත්තටම සබන් කියන දේ හිස කෙස් වල ගන්න හොඳ නැහැ. ඉතින් අපි ගොම් සබන් ගන්න එපා කියලා ඒගොල්ලන් කියනවා සබන් ගෑවම කොණ්ඩේ හොඳට හිටිනවලු. අර මේ නැත්තම් කඩන් හැලෙනවා වගේලු. ඉතින් සබන් ගෑම වෙන්නේ කියුටිකස් ඔක්කොම දිගෑරලා කොණ්ඩේ පැටලෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන් හිතනවා හරි ගොරෝසුයි කොණ්ඩේ දැන් නිරෝගීමත් කියලා. ඇත්තටම ඒක නෙමෙයි වෙන්නේ. ඒකෙන් වෙන්නේ කොණ්ඩේට තියෙන ආරක්ෂාව නැති වෙලා ගිහිල්ලා ගොඩක්ම හැයක ඩැමේජ් වෙනවා. ඉතින් මම ඒ ගැන ගොඩක් වීඩියෝ කරලා ඇති. මගේ වීඩියෝ ලිස්ට් එකෙන් ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ පිළිබඳව. සමීසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඉතින් මම අද කියන්න ආවේ මේ වගේ ගැටලු තියෙන අයන්ට විසඳුමක් විදියට ඉතාමත් සරල ලෙහෙසි පහසු ක්‍රමයක් ගැන තමයි. බලමු ඒ කොහොමද අපි ඒක කරන්න කියලා. iPhone වලනේ අද සමීසන ඉතින් ඒක කරන්න හරිම ලේසි. ඔයගලන්ට තියෙන්නේ පොල් තෙල් හරි hair gel හරි hair spray හරි මොන හරි දාලා තිනවනම් කොයිම වෙලාවකවත් මේ ට්‍රීට්මන්ට් එක කරන්න යන්න එපා. ඊට ඉස්සරින් දවසේ ඔළුව සෝද ගන්න. ඊට ඉස්සරින් දවසේ පිරිසිදු කරගෙන මොන හරි මෘදු ෂැම්පු ටිකක් දාලා හොඳට ඔළුව හොදගෙන ඉවර වෙලා පහුවදාට කරන්න. මේක කරන්නේ මෙහෙමයි. ඔයගලන් ගන්න ගෙදර අපි කැමරට ගන්න පොල් තියෙන්නේ. ඒ ඉතින් පොල් ටිකක් ගාලා ඒකේ මිටි කිරි ටික ගන්න. මිටි කිරි කියන්නේ අර උකුවට එන ඉස්සෙල්ලාම එන කිරි ටික. ඉතින් ඒක අරගෙන භාජනයකට දාලා ඉවරලා පොළුම් කෑල්ලකින් හරි අතින් හරි හිස් කබලෙම හොඳට තවරන්න. තවරලා ඊටු ටික කෙස් වල දිගටම අගිසිරනකම්ම ගන්න. ගාලා හොඳට මසාජ් කරලා ඕක පැය භාගයක් තියන්න. පැය භාගයක් තියන්න. තියලා ඉවරලා කිසිම ෂැම්පු සබන් කිසි මුකුත්ම දාන්න එපා. කන්ඩිෂනර් දාන්න එපා. නිකන් සෝදලා හරින්න. මොකද අපි ඊට ඉස්සෙල්ලා දවසේ හිස පිරිසුදු කරගෙන තිබ්බ නිසා. ඉතින් ඔයගොල්ලන් මුකුත්ම ෂැම්පු සබන් ගන්න නැතුව සෝදා හරලා හොඳට පීදාලා තියන්න. ඔයගොල්ලන්ට තේරෙයි නිකන් කන්ඩිෂනර් කරා වගේ හිස කෙස් එක දිලිසෙනවා. හොඳට කළු පාටට තියෙනවා. ඉතින් ගොඩක්ම බ්‍රවුන් වෙච්ච කෙනෙක් ගැන ටිකක් කල් යනවා. මේක දිගටම කරන්න. එතකොට ටිකක් කල් යනකොට ඔයාට හොඳ පහපත් හොඳ දකුම් කළු හිස කෙස් ලබා ගන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට සතියකට එක දවසක් හරි සතියට දවස් දෙකක් හරි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක වැස්ස දවස් වලට කරන්න යන්න එපා. මොකද ඔළුව තෙතනේ කියන්නේ කිරි උනත් ඔළුව දැම්ම ඔළුව සිසිල් වෙනවා. ඉතින් වැස්ස දවස් වලට කරන්න යන්න එපා. සේම ඇවිස්සේ වැස්ස නැති දවස් වලට මේක කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය ක්‍රමයේ කරන්න ඔයගොල්ලන් පොල් කිරි ටික දාලා ඉවරලා මෘදු ලෙස ඉස මසාජ් කරන්න. මසාජ් කියන්නේ ඊට පස්සේ ඊටු ටික කෙස් වල ගාලා ඒ කෙසුත් පොඩ්ඩක් අතින් මසාජ් කරන්න. අර කිරි ටික ඇතුළට යන විදියට. එහෙම කරලා බලන්න ඇත්තටම සුපිරි හිස කෙස් කලබක් කරන්න ගන්න පුළුවන්. කොණ්ඩේ අකලට යන යන්න මතක තියාගන්න. නිකම් මේ වයසට යන නෙමෙයි අකලට යන යන්නගෙත් ටත් ගොඩක්ම මේක ප්‍රයෝජනවත් වෙයි හිස කෙස් යාම නවත්තන්න. ඉතින් හිස කෙස් යන මූලික හේතු ගොඩක් තියෙනවා. ඒව ගැනත් මම වීඩියෝ කරලා ඇති. ඔයගොල්ලන් ඒ වීඩියෝත් බලන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ මූලික දැනුමක් එයි. ඉතින් නැවතත් මේ වගේ හොඳ වීඩියෝ හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.